වසර 4500කට වඩා පැරණි. අදටත් ලෝකයා පුදුම කරවන ඉපැරණි ඊජිප්තුවේ මහා නිර්මාණය ගීසා පිරමීඩ. වැලිකතරවද නැගී සිටින මෙම දැවන්ත ස්මාරක හුදෙක් සොහොන්කොත් පමණක්ද? නැතිනම් ඉන්නහා ගිය අභිරහසක්ද? ටොන් 2.5ක් බරති දැවන්ත ගල් කුට්ටි මිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් යොදාගෙන කිසිදු නවීන තාක්ෂණයක් නැති යුගයක මේ නිර්මාණය කළේ කෙසේද? වසර 20ක් තිස්සේ ලක්ෂයකට අධික පිරිසකගේ දායකත්වයෙන් මෙය නිම වූ බව විශ්වාස කෙරේ. පුරාණ ඊජිප්තු වැසියන් මරණින් මතු ජීවිතය දැඩි ලෙස විශ්වාස කළා. කුෆු වැනි පාරාවෝ රජවරුන්ගේ සිරුරු මමීකරණය කර ඔවුන්ගේ රන් රිදී වස්තුව සමග මෙම පිරමීඩ තුල තැන්පත් කළේ ඔවුන්ගේ මීළඟ ජීවිතය සුරක්ෂිත කිරීමටයි. මෙම පිරමීඩවල ඇති විශේෂත්වය වන්නේ ඒවායේ ඇති පුදුම සහගත ජ්‍යාමිතික නිර්වද්‍යතාවයයි. එපමණක් නොව මෙම ප්‍රධාන පිරමීඩ තුන අහසේ ඇති ඕරායන් තරු රටාවට ඕරායන්ස් බෙල්ට් දීර්ඝවතුවව ඍජුවම අනුකූල වන ලෙස පිහිටා තිබීම අදටත් විද්‍යාඥයින් මවිත කරවන කරුණක්. කාලයේ වැලිතලාවෙන් වැසී ගියත් සොරුන් විසින් කොල්ල කනු ලැබුවත් ගීසා පිරමීඩ අදටත් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස අභිමානයෙන් නැගී සිටිනවා. එය මිනිස් ශිෂ්ටාචාරයේ නොමැකෙන සලකුණක්.